Hello family members, welcome back to my channel. Hi මගේ රත්තරන් යාළුවනේ ඔන්න මම ගොඩාක් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා. කීව දවස් ටිකේ හැබුව ඇස්සට අපිට නම් මොකද ප්‍රශ්නයක් කොනේ නැහැ. ඒත් බලන්නම ලංකාවේ ගොඩාක් පැති හැට වෙලා ගොඩාක් පැති නාය ගිහිල්ලා ඒ වගේම ගොඩාක්ම බවපූසොන්ට හරියට අසරණ වෙන්න උන අපේ පැත්තට නම් මේ දැන් පොඩි වැස්සක් යනවා. ඔය නිසා මට මිදුලට බහින්න දෙන්නෙත් නෑ අනේ. මිදුලෙන් මට එනට ඇවිල්ලා ගේ මට ගන්නවා කියලා අපේ යම්මට බායින. ඕන එකක් කියලා මම මිදුලට බැස්සානේ. මිදුලේ වතුර වැටලා තියෙනකොට ඉතින් මට ගියච්චට ලබලා මිදේ කියේ පොඩ්ඩක් තෙමිලා මට පොඩ්ඩක් පාදලා ආවම තමයි පොඩ්ඩක් නිින්ද යන්නේ. නැත්නම් මං තෙවිලා කියන මුතොර වරේ ආවෙලියට දාලා ආරපුවෙත් තමයි මුත්. දැන් එනවා මෙතන කැමරා උස්සගෙන මැඩම් අනේ සංසාරේ දුක ජීවිතේ මාවතේ තයි මගේ ළඟ බලුකඳයි කියලා මොයිල මාව ගෙට ගැව්වක් මං ඉතින් මේ අයිසට ගිහින් පොඩ්ඩක් ඉතින් දන්නද පොඩ්ඩයි ඉතින් තෝන වෙන ඉතින් බලන් හිටියා ඉතින් එතකොට ඉතින් ලෙහලා එක්කන් යනවනේ ඉතින් ගෙට ගැව්වා කිව්වට චුට්ට වෙලා ආයනේ ගෙට ගැව්වි මං අයිසට විදියට එකපාරයි බැලුවේ මාව ලෙහාගෙන ආවා හැබැයි ඉතින් මෝ දොර වැහුවා ඔයාලට කියන්නත් බැරි වුණානේ අපේ අම්මා අලුත් නම් කිව්ව බාලයි මම්මි බබාලයි සෙට් එක බැස්සුවනේ ඉතින් මේ ඉතින් යාලා ඉතින් කුක්කු බොනවා මම ඉතින් කියලා බලාගෙන ඉන්නවා ඉතින් ඇත්තම කිව්වොත් මම මේ බලන් හිටියේ වෙන එක්කෙනෙක් හරි අයින්නේ කියලා ඒකත් අයින්නු නෑ ගයිස් මම ඔය සද්දෙත් පොඩ්ඩක් දාලා බලනවා ටයිම් වෙන පාටක් මම නෑ පොඩ්ඩක් ඉහුරතල් වෙලා දරුවා ඉතින් මේ උනාත් ඉතින් අම්මා කුක්කුනේ පිටාසයි ඉතින් හරි ඉතින් මේ ඔයාලත් වීඩියෝ එක දිහා කියලා හරහා බලන් හිටියාගෙන ඔය නිකන් තියෙන ලයික් බටන් එකයි සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන යන්න හොඳේ. අනේ යෝ මේකත් අයිනුන්නේ නෑ ගයිස් මම මේ පැත්තකටලා හිටියා ඉතින් මොනා කරන්නද ඉතින්. මම අලි බබෙක් කියලා මට කුක්කු දෙන්න බෑ කිව්වනේ. කවන්නේ ඉතින් අම්මා කුක්කුලා කියලා බිසලෙන්නේ නෑ නේද? නේද කෝෆි එකක් කරබිලා ඉන්දියක් කර ගහලා අපි ඉතින් ජීවිතේ ගෙනියනවා. අම්මා කුක්කු ටිකක් දීලා බණ්ඩියේම පුරවගෙන මේ පාඩු වෙන්න මාව උස්සන්න වෙලා මේ. මතර එනවා අම්තර ඉන්දින්නේ නෑ දන්නේ මගේ හැටි. තාවනේ පොඩි ගානකලදී මාත්ස්තින් මොහේ හිටිය. අනේ ඉතින් මක් කරන්නද මේ සමාජයට මං ඉතින් විහිළුවක් වෙලා. අපේ ගෙදර උන්ටත් මොකක් හරි කොණ්ඩවාලයක් තිබ්බත් ඒකට මාව තියලා වීඩියෝ කරන්නයි ෆොටෝ ගහන්නයි තමයි දාන්නේ. ඊට පස්සේ ඔක්කොම එක්ක ඉඳගෙන මට hina වෙනවා. හැබැයි ඉතින් පොඩි ෆාතිමාලුක්ගේ තියනනේ ඉතින්. දැන් දවන්හානේ දේවලට තේපෙනවා ඉපල්ලෙන් කමෙන්ට් එකක් කිව්ව දාගෙන යන්න ඕනේ හොඳේ. අනේ වට බෑනේ ඉතින් ඔය වහිනකොට දොරවල් වහගෙන ඉන්නේ ඉතින්. ඉතින් මම දිව පොඩ්ඩක් දොර අරගත්තා ඉතින් පොඩ්ඩක් දුක හිතනේ දෙයට මුණක් දාලා ඉතින් දොර අරගත්තා ඉතින්. ඒක තමයි ඔය ඉතින් මම වීඩියෝ කරලා තියෙන්නේ. බලා ඕනේ මොකලක් කරගන්නේ කියලා ඉතින් මම ඉතින් එළියදී ආවලාගෙන හිටියා. ටිකකින් ඉතින් මොහොත සම්පූර්ණයෙන්ම දොර අරගෙන ආවා ඉතින්. මං අහන්නේ වහිනවා කියලා දොරවල් වහගෙන ඉන්න ඕනේ. පොඩි කීකක් වදින්න හරි දොරක් කරලා තියෙන්න ඕනේ. ඔය වන් තරහ වෙලා ඉන්නේ. මට එදී නටන්න දුන්නේ නැහැ. ගෙට ගෙහුවන් තරහයි ඉතින්. ඊට පස්සේ නම් වැස්ස පායලා පොඩ්ඩක් අවුව වැටුණාද කොහෙද? මං ඉතින් මේ කල්පනා කරනවා මිදුලේ සෙල්ලම් කරන්දෝ නොකරන්දෝ මට බනින්දෝ කියලා ඉතින් කල්පනා ලෝකෙක මං තනි වෙලා. සෙල්ලම් කරා වගේ නෙමෙයි යාළුවනේ මුගේ තියෙන සේරම් බලු කතාවට ඊට පස්සේ මං අහන්නේ නැත්තේ වෙයි ඉතින්. ඉතින් මම කැමරා උස්සගෙන ඉතින් මම පොඩ්ඩක් පිනුවට ඉන්නවා ඉතින් හැන්ඩියාගේ ඉතින් දන්නා ඉතින් දැන් ටික්ටොක් තරුව හල්ක් තමයි මගේ අහිංසක මුණ දැකලා මූටත් එපා වෙලා මෝ මන්ට ගැහුවා අලකේ මිදුලේ නටමු කියලා මාත් ඉතින් පැනගෙන ආවා ඉතින් මේ වෙනකොට නම් වැස්ස පායලා යාළුවනේ ටිකක් වෙලා සෙල්ලම් කරා ඉතින් ඊට පස්සේ ඉතින් උත්තරවන කැමරාවල් නම් පිස්සෙක් වගේ මගේ පස්සෙන් ඉන්න ඉතින් රැන්ඩම් ලුක්ස් වලට ඉන්න ඉතින් කොහොමද කොල්ලෑන්ඩ් යන්නේද කොල්ල ලස්සනයි ඉතින් ඔය කමෙන්ට් එකේම දාගෙන යන්නේ නිකන් වීඩියෝ එක බලලා මාරු වෙනවා ඒ වෙනේ ඉතින් මං තරහා වෙනවා ඉතින් කොහමද ඉතින් ආයි නියම රොට්ටයි බලු ගතිය තමයි ඉතින් ඔය එන්නේ අනේ අන්නා මගේ සංකුතු මෝනයි ඉතින් මේ ඔය අපිට අපේ අම්මත් ඉන්නවා
ටිකක් කියලා යනකොට ගයිස් මේ අර දරගොඩ මැද්දෙන් පොඩි සද්දයක් ආයිතින් දන්නා නිතින් කොල්ලා වලියට තමයි කෙලිම බැස්සේ ඉතින් මේ උඹ දාලා හාරගෙන ගියා දෙපා හිටියේ නෑ මට මතක විදියට ගයිස් ඉතින් අපි ආයිතින් කැමරාව උස්සන් ආවා ඉතින් වලට මතරෙන් ඉතින් කොල්ලා කල්ලුත් කරින්ම ගැරන්ටිත් එක්ක නෙවෙයි කරින්ම නායක එක්කම වලිය දාගත්තා ඉතින් මේ වීඩියෝ එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඉතින් කට්ටිය ගිහින් බලන්න ඕනේ උදේ දන්නවනේ ඉතින් හලකිගේ වැඩ ඉතින් හල් තමයි ඉතින් මේ ඇත්තව රන් කරන ඡන්දිය පේනවනේ කවිනාඩියක් නිකන් ඉන්නේ ඉතින් හැමතැනම සෙවිල්ලෙන් තමයි ඉන්නේ ඉතින් මුළු දවසම ගමනේ තමයි ඉතින් පොඩ්ඩක් ඔය එහෙම මේ අතිහරිනවා ඒ අරුණාම දවසම ගමනේ තමයි එහෙනම් කොල්ලෝ බැලලා සෙට් එක අදට මන් ගිහිල්ලා එන්නම් තවත් දවසෙම මේ අපි ඔපදූප ටිකක් අරගෙන වීඩියෝ එකකින් එන්න. එහෙනම් හැමෝටම good bye. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.